ඔයා ස්ටඩී කරන්න ඔස්ට්‍රේලියාවට යන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එකට බලලා ඔස්ට්‍රේලියාවලට එන්න හිතන්නවත් එපා. මොකද එක පොඩි වැරද්දක් නිසා ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක රිෆියුස් වෙලා ඔයාගේ ඔක්කොම හින්න එක මොහොතෙන් නැති වෙලා යන්න පුළුවන්. Hi everyone. ආයිබන් ඔයගොල්ලෝ හැමෝටම. මම ඔබව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක වෙත. මම ඉශාන්ත මෙන්ඩිස්. මම Australian Qualified Education Agent Counselor කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකන් Qualified Lawyer කෙනෙක්. මම අද ඔයගොල්ලොම දැනුවත් කරන්න යන්නේ Australian Department of Home Affairs සහ Study Australia Guidelines වලට අනුව Australian Student Visa Subclass 500 එක ගන්න step by step process එක ගැන. එහෙනම් අපි කෙලින්ම යමු අද මාතෘකාව වෙත. ෆස්ට් ස්ටෙප් එක කියන්නේ වීසා ඇප්ලයි කරන එක නෙමෙයි. ඔයාට හරියන කෝස් එක තෝරගන්න එක. එතනදී ඔයා මූලිකවම ඩිසයිඩ් කරන්න ඕනේ ඔයා මොන ෆීල්ඩ් එකද අනාගතේ තෝරගන්නේ සහ ඔයාගේ ස්ටඩි ඔප්ෂන්ස් මොනවද කියන එක. මේකට ඔයාට තියෙන බෙස්ම ටූල් එක තමයි Study Australia Course Search tool එක. ඒ පිළිබඳ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දෙවැනි ස්ටෙප් එක තමයි ඔයා තෝරගන්න කෝස් එකට ඔයාගේ ක්වොලිෆිකේෂන් මැච් වෙනවද කියලා බලන්නේ. විශේෂයෙන් ඔයාගේ English language knowledge එක සහ education qualification මෙතනදී සලකලා බලන්න. මේ academic entry requirements ඔයා හදාගන්න බලාපොරොත්තු වෙන කෝස් එක සහ ඔයාගේ education provider මත වෙනස් වෙනවා. මේ පිළිබඳ වැඩි දුරටකට ඔයාට අදාළ education provider ගේ official website එක මගින් දැනගන්න පුළුවන්. Step 3 apply to a college or university. මේකෙදී ඔයාට option දෙකක් තියෙනවා. එකක් තමයි direct ඔයගොල්ලෝම apply කරන එක. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය නම් education agent කෙනෙක් කරා apply කරන එක. මේකෙදි මම කියන්න ඕනේ ගොඩක් education agent ලට අවබෝධයක් තියෙනවා සහ up to date knowledge එකක් තියෙනවා Australian education system එක ගැන සහ Australian education providers ලගේ course information ගැන. ඒ අනුව ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා ඔයාට accurate information ලබා දෙන්න ඔයාගේ අවශ්‍යතාවයට අනුකූල වෙන විදියට. හැබැයි ඔයාට විශේෂයෙන් කියන්න ඕනේ කිසිම education agent ගෙන්ට 100% ගැරන්ටි කරලා කියන්න බෑ ඔයාට අනිවාර්යයෙන්ම වීසා හම්බ වෙනවා කියන එක. ඒ තීරණය සම්පූර්ණයෙන් සහ 100% රැඳිලා තියෙන්නේ Australian government එකේ. එහෙම නැත්නම් Australian Department of Home Affairs එකේ තීරණයම. ඔයාට අවශ්‍ය නම් හරිම education agent කෙනෙක් තෝරගන්නේ කොහොමද කියලා වැඩි විස්තර Study Australia website එකේ දන්වලා තියෙනවා. ඒ පිළිබඳ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. Step 4 get your letter of offer and COE. ඔයා අදාළ කෝස් එකට ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ කෝස් ඇප්ලිකේෂන් එක සක්සස්ෆුල් නම් ඔයාට හම්බ වෙනවා ඔයා තෝරගත්ත education provider ගෙන් letter of offer එක. ඔයාට letter of offer එක හම්බුනාම විශේෂයෙන්ම ඔයා කළ යුතු දේ තමයි carefully එක කියවන එක. මොකද letter of offer එකේ තමයි සඳහන් වන්නේ course details, enrollment condition and fees ගැන. ඒ වගේම ඔයා හොඳ අවබෝධයක් ගන්න ඕනේ ඔයාගේ rights මොනවාද කියලා. විශේෂයෙන් බැරි වෙලාවත් කෝස් එක ස්ටාර්ට් හරි ෆිනිෂ් හරි කරන්න බැරි වුණොත් තියෙන රිෆන්ඩ් පොලිසි එක සහ වෙනත් arrangements මොනවාද කියලා. බැරි වෙලාවත් ඔයා letter of offer එකේ තියෙන terms ගැන සතුටු නැත්නම් ඔයාට පුළුවන් ඒක accept නොකර ඉන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයා letter of offer එක accept කරාට පස්සේ ඒකේ copy එකක් ඔයා ළඟ තියාගන්න. මොකද ඒක ඔයාට ඕන වෙනවා ඔයාගේ rights ගැන අවබෝධයක් ලබා ගන්න සහ අනාගතේ යම්කිසි ගැටලුවක් ඔයාගේ education provider එක ඇති වුණොත් එයාට එරෙහිව claim එකක් ගන්න process එකේ. ඔයා letter of offer එක accept කළා ඔයාගේ deposit එක pay කළාට පස්සේ ඊළඟ step එක තමයි ඔයාට confirmation of enrollment එක. එහෙම නැත්නම් COE එක හම්බ වෙන එක. ඔයා අනිවාර්යයෙන්ම මේ COE එක ඔයාගේ student visa application එකට ඇතුළත් කරන්න. මොකද COE එක තමයි Australian government එක proof එක හැටියට ගන්නෙ. ඔයා student visa application එකේ declare කරලා තියෙන course එකට ඇත්තටම register වෙලා තියෙනවද නැද්ද කියන එක. මේ process එක අතරතුර ඔයාට තියෙන තවත් වැදගත් වැඩක් තමයි key student visa requirements වලට prepare වෙන එක. මොනවාද මේ key student visa requirements කියන්නේ? ඔයාට ඔයාගේ student visa apply කරද්දී ඕන වෙන වැදගත් දෙයක් තමයි Australian government approved English language test එකක results පිළිබඳ හම්බ වෙන සහතිකය. මේ සහතිකය මගින් ඔයා Australian government එකට prove කරනවා ඔයාට තියෙනවයි කියලා minimum English proficiency level එකක් ඔයාගේ course එක successfully අවසන් කරන්න. මේකෙදි Australian government එක පිළිගන්න test කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට ඔයාලා දැනටමත් දන්න IELTS එහෙම නැත්නම් PTE වගේ.
ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක පිළිගන්න Approved English Language Test වල වැඩි විස්තර Study Australia වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා. ඒ පිළිබඳ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ ඔයාගේ ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසා ජර්නි එකේ අතිශයින්ම වැදගත් කාරණයක්. ඒ තමයි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ වීසා රිජෙක්ට් වෙන්න බලපාන මේන්ම රීසන් එක වෙන genuine student requirement එක. එහෙම නැත්නම් GS requirement. මේ GS requirement එකේ අහන ප්‍රශ්න වලට ඔයා ලබා දෙන උත්තර වලින් visa decision මේකට වැදගත් තොරතුරු ගොඩක් ගන්න පුළුවන් වෙනවා. ඔයා ගැන සහ ඔයාට ඔස්ට්‍රේලියාවල ස්ටඩි කරන්න අවශ්‍ය වෙන්නේ මොන හේතු මතද කියන එක සම්බන්ධ. ඒ අනුව genuine student requirement එකේ අහන ප්‍රශ්න වලින් cover වෙනවා. ඔයාගේ current circumstances including ties to family, community, employment and your current economic situation. ඒ වගේම ඇයි ඔයාගේ කෝස් එක ඔයා තෝරගත්තේ සහ ඇයි ඔයා ඔස්ට්‍රේලියාවම ඔයාගේ ස්ටඩි ඩෙස්ටිනේෂන් එක විදිහට තෝරගත්තේ කියන එක. එමෙන්න කොහොමද ඔයා තෝරගත්ත කෝස් එක ඔයාගේ අනාගතයට ප්‍රයෝජනවත් වන්නේ කියන එක. මීට අමතරව තවත් වැදගත් කරුණු කීපයක් ගැන ඔයාගෙන් මේ genuine student requirement එකේ අහන ප්‍රශ්න වලින් අවධානය යොමු කරනවා. මේ genuine student requirement එක ගැන වැඩි විස්තර Department of Home Affairs website එකේ දක්වලා තියෙනවා. ඔයා prove කරන්න ඕනේ තවත් වැදගත් කාරණයක් තමයි ඔයාගේ financial capacity එක. ඒ කියන්නේ ඔයා Australian government එකට prove කරන්න ඕනේ ඔයාගේ course fee සහ ඊට අමතරව ඔයාගේ travel and අනිකුත් living expenses cover කරන්න ප්‍රමාණවත් financial capacity එකක් ඔයාට තියෙනවා කියලා. Overseas Student Health Cover එහෙම නැත්නම් OSHC ලබා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඔයා OSHC එක ගත්ත බවට proof ඉදිරිපත් නොකරත් ඔයාගේ student visa application එක refuse වෙන්න පුළුවන්. මේ OSHC එක ඔයාට උදව් වෙනවා ඔයා ඔස්ට්‍රේලියාවල ඉගෙන ගන්න අතරතුර ඔයාගේ medical සහ hospital bill ගෙවන්න. ඒ වගේම ගොඩක් prescription medicines වලට ගෙවන්න. ඒ වගේම මේකට ඇතුළත් වෙනවා ambulance cover එක. ඔයා international student කෙනෙක් නම් Australian government එක ඔයාගේ බලාපොරොත්තු වෙනවා ඔයා ඔස්ට්‍රේලියාවලට එන්න කලින් හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා කියන එක. ඒක ඔප්පු කරන්න ඔයාට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන කැරක්ටර් රික්වයර්මන්ට්ස් කිහිපයකුත් තියෙනවා. ඔයාට ඒ අවශ්‍යතාවයනුත් සම්පූර්ණ කරන්න වෙනවා සහ ඔයාට සමහර විට පොලිස් බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් ඉදිරිපත් කරන්නත් වෙනවා. මේ සියලුම අවශ්‍යතා සම්පූර්ණ කළාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක ඉමි account එකක් මගින් online apply කරන්න. මේ process එක ඔයාටම හරි. එහෙම නැත්නම් ඔයාට professional immigration assistant එකක් ඕනේ කියලා හිතෙනවා නම් ඒ සඳහා සුදුසුකම්ලත් Australian registered migration agent කෙනෙක් හරි legal practitioner කෙනෙක් මාර්ගයෙන් කරන්නත් පුළුවන්. ඔයාට immigration assistant ලබා දෙන්න පුළුවන් බලයලත් තැනැත්තන් කවුද යන්න පිළිබඳ වැඩි විස්තර Australian Department of Home Affairs website එකේ දක්වලා තියෙනවා. ඒ පිළිබඳ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ සියල්ල සම්පූර්ණ කාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ වීසා ඩිසිෂන් එක එනකම් බලන් ඉන්න එක. ඔයාගේ වීසා එක ග්‍රාන්ට් වෙලා නම් Australian Department of Home Affairs එක ඔයාට ඒ බව දැනුම් දෙනවා. ඒ වගේම එම දැනුම් දීමේ විශේෂයෙන් සටහන් වෙනවා පහත සඳහන් කාරණා. ඒ තමයි ඔයාගේ වීසා ග්‍රාන්ට් නම්බර් එක, වීසා එක්ස්පයර් ඩේට් එක, ඔයාගේ වීසා කන්ඩිෂන් මොනවද යන්නේ කියන එක. ඒ වගේම තවත් වැදගත් කරුණු කිහිපයක් එහි සඳහන් වෙනවා. බැරි වෙලා අවාසනාවන්ත ලෙස ඔයාගේ වීසා එක රිෆියුස් වෙලා නම් ඇයි ඔයාගේ වීසා එක රිෆියුස් වුනේ සහ ඔයාට ඒ ඩිසිෂන් එක රිවිව් කරන්න එහෙම නැත්නම් අපීල් කරන්න රයිට්ස් තියෙනවද කියලාත් ඒගොල්ලෝ දක්වනවා. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයා ඕෆ්ෂෝ එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවල පිට ඉන්න වීසා ඇප්ලයි කරලා තියෙනවා නම් අපීලින් රයිට්ස් වලට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ වීසා එක රිජෙක්ට් වුණයි කියලා ඔයාගේ ඇප්ලිකේෂන් චාර්ජ් එකත් රිෆන්ඩ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට ඕනම වෙලාවක ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසා ගැන අලුත්ම සහ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් Australian Department of Home Affairs සහ Study Australia websites වෙත පිවිසීමෙන් එම තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ ඔස්ට්‍රේලියාවල අලුත්ම migration news, information, updates, student opportunities සහ වෙනත් විස්තර දැනගන්න ඕන නම් මගේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා ආස නම් like කරලා ඔයාගේ යාළුවන්ටත් පෙන්න මේක share කරන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලගේ support එක මට ගොඩක් වටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න ඕනේ topic එක මොකක්ද කියලා පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.